හරි ගයිස් ඔයගලන්ට අද කියලා දෙන්න ආවේ ඇන්ගුලර් වල ඒ කියන්නේ ඇන්ගුලර් වල ඊළඟ ලෙසන් එක. එතකොට අද අපි කතා කරන ටික මම ටොපික් එකක් විදිහට ගත්තොත් අනිකම් ඔයාලට පෙන්නන්නම් දාලා අයිඩියා එකක්. හරිද? හරි ගත්තොත් ප්‍රොඩක්ට් ටයිප් ගන්න මොනවද? ජෙඩා එක යන්නේ ගයිස් මට මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒකත් එක තමයි ඔයාලට සෙෂන්ස් තියෙන්නේ. ජෙඩා එක අරගෙන දඟල ඉන්න වෙලාවක් නෑ මට දැන්. හරිද? ගත්තොත් ෆ්‍රන්ට් එන්ඩ් එක තියෙනවා ඇන්ගියුලර් හරිද? ඇවිල්ලා ඇන්ගියුලර් හරිද? ෆොන්ට් එක සයිස් එක ඇන්ගියුලර් හරිද? ඊට පස්සේ අපේ බෑක් එන්ඩ් එක තියෙනවා බෑක් එන්ඩ් එක ගන්නම් මේක ඇවිල්ලා ස්ප්‍රින්ග් බූට් හරි මේ ෆොන්ට් එක වැඩි වෙන්නේ නැත්තේ ඇන්ගියුලර් තියෙනවා බෑක් එන්ඩ් එක ස්ප්‍රින්ග් බූට් මේ ෆ්‍රන්ට් එන්ඩ් එක මේ බෑක් එන්ඩ් එක හරිද? front end එක මේක එන කරදරේ back end එක තියෙනවා හරි ඊට පස්සේ database එකත් මෙතන මේ හරිය තියෙනවා හරි database එක ගන්නවා database එකක් තියෙනවා හරිද අපි back end එකෙන් ඉඳලා front end එකේ ඉඳලා request එකක් යවනවා හරිද back end එකට හරිද ඊට පස්සේ back end එකේ ඉඳලා response එකක් කරනවා front end එකට හරිද ඔකනේ main process එක security නැතුව මම කියන්නේ හරිද සමතර මේකෙදී database access කරන දේවල් database එකත් එක්ක වැඩ කරන දේවල් ටික database එකෙන් data ටික අරගෙන response එකේ යාවලා තියෙනවා හරිද විදිහට තමයි මේ සාමාන්‍ය වැඩ කරන්නේ හරිද Angular project එක එතකොට ඔයගොල්ලන් දැනගන්න ඕනේ මෙතන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා හරිද එකක් තමයි course policy කියන එක හරිද course policy හරිද course policy කියන්නේ cross origin resource sharing policy හරිද ඒ කියන්නේ වගේ Angular කියන project එක හදලා තියෙන වෙනම තැනක back end එකේ Spring Boot project එක හදලා තියෙන තව තැනක මේ දෙක access කරනකොට මේක platform මේක තියෙන්නේ මේක තියෙන්නේ තව platform දෙකක් access කරනකොට මෙතන අපි web browser එකේ ආරක්ෂාවට අපි security එකක් දාලා තියෙනවා අපි මේ security එකේ තියෙනවා course policy එකක් කියලා හරි එතකොට සාමාන්‍යයෙන් අපිට front end එකේ ඉඳලා back end එක request කරන්නත් බෑ back end එකේ ඉඳලා front end එකට response එන්නේ නැහැ හරිද මේක ඇත්තම ගත්තොත්
ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් බෑක් එන්ඩ් එක රික්වෙස්ට් එක යනවා. හැබැයි බෑක් එන්ඩ් එකේ ඉඳලා ෆ්‍රන්ට් එන්ඩ් එකට රෙස්පොන්ස් එක එන්නේ නැහැ. හරිද? අපි මේක ප්‍රැක්ටිකලි ගත්තා. මේක තමයි ෆයිල් ID එක. හරිද? ඊට පස්සේ දැන් මේ ඉෂුව එකක් තියෙනවනේ. අපි මේක enable කරලා දෙන්න ඕනේ. කියන්න back end එකට කියන්න ඕනේ. ඔයා front end එකකින් එන හැම request එකක්ම access කරලා ඔයා response එක යවලා දෙන්න. හරිද? ඒත් එක්කම අපිට කියන්න පුළුවන් මේකේ Angular එක තියෙන්නේ මොන URL එකද? දැන් මෙතනක් තියෙනවනේ URL එක. මේ වගේ මේක තියෙන්නේ මොන URL එකෙන්ද මේ request එක එන්නේ. හරිද? අපි back end එකට කියන්න ඕනේ. අර back end එකෙන් ඒ URL එක බලලා request එක එනවනේ URL එකත් එක්ක URL එකත් එක්ක request එකෙන් ඊට බලනවා back end එකෙන් URL එක මෙයා access දීලා තියෙනවනම් response එක යවනවා. හරිද? ඔන්න ඔක තමයි මෙතන idea එක. දැන් අපි යමු security පැත්තට. හරිද? දැන් security කතා කරලා තියෙන්නේ. දැන් මේක අපි මෙච්චර වෙලා කතා කරේ මෙන්න මේක. හරිද? එකම දේ තමයි අපි front end එකට Angular use කරේ නැහැ. හරිද? යමු ඊළඟ step එකට. මේකම copy කරලා paste කරනවා. ඊළඟ එක තමයි Spring Security. හරිද? security. හරිද? Spring Security වලදී තියෙනවා මෙතන front end එක මෙතන තියෙනවා back end එක. හරිද? ඊට පස්සේ database එක මේ database එකට connect වෙලා තියෙන්නේ. හරිද? database එක මෙතන දැන් ඉන්නේ නැහැ. මෙයා request එකක් කරනවා back end එකට. හරිද? මේ security එක වැඩ කරන විදිය. front end එකේ ඉඳලා request එකක් කරනවා back end එකට. back end එකේ ඉඳලා response එකක් යවන්නේ නැහැ. මෙයාට මෙතනින් response එකක් එන්නේ 403. හරිද? 4 bit response එකක් තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ මේක error response එකක්. හරිද? 403 error response එකක් තමයි එන්නේ. හරිද? එහෙනම් එතකොට මේකට හේතුව තමයි මේ Spring Boot security part එක apply කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි stateless අනිත් එක තමයි stateful. හරිද? stateful එකේදී අපි කතා කරා state එකක් manage කරනවා. stateless එකේදී අපි කතා කරා ඒකේ state එකක් manage කරන්නේ නැහැ. කියන්නේ අරම database එකක් ඇතුලේ data දාලා ඒ management එකක් කරන්නේ. අපි මේකට කියනවා third party library එකක්. හරිද? ඒක තමයි JWT කියලා කියන්නේ. හරිද? කියන්නේ again Spring Boot JWT. හරිද? JWT JSON web token කියන එක කියනවා. හරිද? එතකොට මෙයා මේකෙන් බලනවා මේ request එක front end එකේ ඉඳලා එන request එකට මේ back end එකේ තියෙන method access කරන්න පුළුවන්ද කියලා. හරිද? නැත්නම් මේ endpoint එක back end එකේ තියෙන endpoint එක access කරන්න පුළුවන්ද කියලා. හරිද? JWT වලින් තමයි ඒක බලන්නේ. එතකොට JWT කියනවා මෙයා මෙතන අපි configurations part එකක් තියෙනවා application config සහ security config කියලා. එතකොට අපි මෙතනදී කියලා තියෙනවා security config class එකේදී ඔයා මේක access කරන්න දෙන්න පුළුවන් මොන URL එකෙන් එනවටද කියලා. හරිද? මොන endpoint වලටද කියලා මෙතන කියලා තියෙනවා. හරිද? ඒ URL එකෙන් එනව නෙමෙයි endpoint මොන endpoint වලටද කියලා අපි මෙතනදී කියලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් login එකයි register වලටයි JWT අපේ security එක apply කරන්නේ නැහැ. හරිද? හිතන්න ඔයා
මොකක් හරි වෙබ් පේජ් එකකට ලොග් වෙනකොට ඔයා රෙජිස්ටර් කරන්න දෙන්නෙත් නෑ ලොග් වෙන්න දෙන්නෙත් නෑ එනකොට ඒ ඇප්ලිකේෂන් එක ඇක්සස් කරන්න හම්බෙන්නෙත් නෑ හරිද ඉතින් ඔන්න ඔය ඉෂුව එක නිසා අපි වෙන මේ ලොගින් එක රෙජිස්ටර් එකයි ඇක්සස් කරන්න දෙනවා ඊට ටික අපි security part එක ඇප්ලයි කරගෙන යනවා JWT security හරිද ඔන්න ඔය ටික තමයි අතන කතා කරන්න තියෙන්නේ එතකොට අපි Angular පැත්තට ගත්තොත් හරිද Angular ගැන කතා කරන්නම් දැන් අපි Spring Security ගැන කතා කරලා තියෙන්නේ already මේකේ ඉන්නවා හරිද කට්ටිය දෙන්නේ කල් දෙන්නේ කෙනෙක් තමයි ඉන්ටර්සෙප්ටර් කියලා කියන්නේ ඉන්ටර්සෙප්ටර් අනිත් එක්කෙනා තමයි ඕත් ගාඩ් එක කියලා කියන්නේ හරිද මේක ඉම්ප්ලිමන්ටේෂන් එකට ඉස්සෙල්ලාම අයිඩියා එකක් දෙන්නේ ඔයගලන්ට ඕත් ගාඩ් එක කියලා කියන්නේ හරිද ඕත් ගාඩ් එක කියලා කියන්නේ හරිද ඉන්ටර්සෙප්ට් ඇවිල්ලා කරන්නේ මෙයා කියනවා දැන් අපි මේක සාමාන්‍යයෙන් ගත්තොත් JWT වලදී මෙයා ටෝකන් එකක් යවනවනේ ෆ්‍රන්ට් එන්ඩ් එකට. අපි කතා කරන්නේ Spring Security වලදී. මේ ටෝකන් එක අපිට පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් කියන්නේ නැත්නම් අපේ Angular වලින් local storage එකේ හරි session storage එකේ හරි cookies වල හරි save කරලා තියාගන්න. හරිද? මේ කෝඩ් වලින් ලියන්න පුළුවන් Angular වල. එතකොට මෙයා යවන අනිත් request ඒ කියන්නේ දැන් අපි login එක response එක ඕනේ එකට access කරන්න දෙනවනේ මේක දැන් login එක register එකයි JWT token එක ඕනේ එන්නේ නැහැ අපිට. ඒකට ඕන තරම් access දෙනවා. හරිද? මේ login එක register එකේ ඊළඟ part එකට ගියොත් අපි මෙතන JWT token එකක් create කරගන්නවා මෙයා ඒ වෙන දැන් අපි login එකකදී හරිද? login mechanism එක හිතන්න. login එකේදී අපි යවනවානේ username එක password එක ටික ඊට පස්සේ මෙයා දැන් මෙතන request එක යනවා username එක password එකේ ඊට පස්සේ back end එකේදී බලනවා database එකේදී මෙන්න මේ username එකයි password එකයි අපේ database එකේ තියෙනවා හරිද ඊට ඉස්සෙල්ලා බලනවා මෙන්න මේ endpoint එක back end එකේ තියෙන endpoint එක මෙන්න මේ front end request එක access කරන්න දෙනවද කියලා හරිද access කරන්න දෙනවා නම් හරිද මෙයා බලනවා ඊට පස්සේ database එකේ මේක තියෙනවද කියලා හරිද database එකේ තියෙනවා login එකේදී බලන්නේ නැහැ හරි මට වැටුණා login එකේදී බලන්නේ නැහැ මෙතන front end එකේ request එක endpoint access කරන්න දෙනවද කියලා ඕන එකකට access කරන්න දෙනවනේ login එකේ මෙයා බලන මුලින්ම එමුගම් front end එකේ login එකේදී username එක password එක input කරනවා හරි username එක password එක මෙතන back end එකට ගිහිල්ලා මෙයා බලන database එකේ මේ user කෙනෙක් ඉන්නවද කියලා හරිද මේ user කෙනෙක් මෙතන database එකේ ඉන්නවනම් හරිද එහෙම user කෙනෙක් මේ database එකේ ඉන්නවා නම් user කෙනෙක් මේ database එකේ ඉන්නවා නම් මෙයා යවනවා එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඒතකොට JWT වලින් කරන්නේ මෙන්න මෙතනදී token එකක් generate කරනවා. හරිද? ඒ token එක යවනවා front end එකට. හරිද? response එකත් එක්ක front end එකට යවනවා. එතකොට අපිට මෙතනදී මෙයාගේ data ටික යවන්න පුළුවන්. user කෙනෙක්ගේ data ටිකක් අපිට මේ JWT token එකේ දාලා යවන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් අපි මෙතන JWT token එක යවනවානේ. මෙතනදී බලන්න පුළුවන් මේ token එකත් එක්ක user role එක ඊට ගෙනවා response එකේදී Angular front end එකේදී කරනවා මෙයාව local storage එකේ නැත්තම් අපේ session storage එකේ නැත්තම් cookies වල save කරනවා හරිද ඊට පස්සේ දැන් මෙතන ඊළඟ part එක තියෙන login name part එක වෙච්ච login part එකට පස්සේ part එක කියන්නේ දැන් login වෙලා user කෙනෙක් ඇවිල්ලා user dashboard එක access කරනවා හරිද දැන් මම මේකට log වුන්නේ නැහැ මම මේක access කරන්න මට මේක login වෙන්න ඕනේ කියලා මේගොල්ලන් කියනවා මේ site එකේ pro.io එකේ හරිද එම් කියනවා නම් මම login වෙලා ඉන්නවා login වෙලා හරියන්නේ
ඊළඟට පාර්ට් එකට යන්න ඉස්සෙල්ලා කියන්නේ දැන් මේ ඩෑෂ්බෝඩ් එකට එන්න ඉස්සෙල්ලා ඩෑෂ්බෝඩ් එකේ මෙතන තියෙනවනේ UI මේ බෑක් එන්ඩ් එකේ මෙතඩ් එකක් ගන්න මේ ටික ලෝඩ් වෙන්න මේ වැඩ කරොත් මේ වැඩ කරන්න කියලා මෙතන තියෙනවනේ බෑක් එන්ඩ් පාර්ට් එක. ඒක බලන්නේ මේ .iu කියන්නේ බෑක් එන්ඩ් ඩේටාබේස් එකත් එක්ක මේකේ තියෙනවා සමහර විට සර්වර් එකත් එක්ක බලන්න ඒවා ටික තියෙනවා. එතකොට බෑක් එන්ඩ් එකත් එක්ක කනෙක්ට් කරනකොට මෙයා ෆ්‍රන්ට් එන්ඩ් එකයි බෑක් එන්ඩ් එක කනෙක්ට් කරනකොට ෆ්‍රන්ට් එන්ඩ් ඊළඟ පාර්ට් ඩෑෂ්බෝඩ් එකට එන්න ඉස්සෙල්ලා මෙයා බලනවා ලෝකල් ස්ටෝරේජ් එකේ ටෝකන් එකක් තියෙනවද කියලා. ටෝකන් එකක් තියෙනවා නම් බෑක් එන්ඩ් එකට ටෝකන් එක යවනවා. හරිද? අපි යවන ලොගින් එක ලිස්ට් එකයි ඊළඟ පාර්ට් එක ඔක්කොම මේ ටෝකන් එක අරගෙන යවන්න ඕනේ. හරිද? ඒකට ලේසි මෙකනිසම් එකක් තියෙනවා. එයාට ඒකට තමයි අපි ඉන්ටර්සෙප්ට් එකක් යූස් කරන්නේ. හරිද? ඉන්ටර්සෙප්ට් එකෙන් කරන්නේ අපි දැන් මෙතන රෙස්පොන්ස් රික්වෙස්ට් එකක් යවනවනේ මේකට. අපි රික්වෙස්ට් එක මේ බෑක් එන්ඩ් එකට යනවනේ. ඉන්ටර්සෙප්ට් එකෙන් කරන්නේ මේ රික්වෙස්ට් එක යන්න ඉස්සෙල්ලා වා කරනවා මේක. ඒ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එකේදී වට ඊට වඩා තේරෙනවා. හරිද? මම මේ කියලා දෙනවට වඩා මේ ඔයාලට අයිඩියා එකක් දෙන්න සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒතර අපි රික්වෙස්ට් එකක් යවන හැම එකේදීම මේ ඇන්ගුලර් ඉඳලා ඉන්ටර්සෙප්ට් එයා බලා ගන්න. මේ හැම රික්වෙස්ට් එකකට මේ ටෝකන් එක දාලා යවන්න. හරිද? ලෝකල් ස්ටෝරේජ් එකේ SSL ස්ටෝරේජ් එකේ නැත්නම් cookies වල තියෙන ලෝකල් ස්ටෝරේජ් ඒ කියන්නේ JWT ටෝකන් එක අරගෙන රික්වෙස්ට් එකට බයින්ඩ් කරලා මේ යවන්න. හරිද? ඉන්ටර්සෙප්ට් තමයි ඒක කරන්නේ. නැත්නම් ඉන්ටර්සෙප්ට් එක යූස් කරන්නේ නැත්නම් අපි හැම රික්වෙස්ට් එකකට මේ ටෝකන් එකක් යවන්න ඕනේ. හරිද? ඉන්ටර්සෙප්ට් එකේ කතාව ඕත් ගාඩ් එක කියන එක ගත්තොත් ඕත් ගාඩ් එකේදී කරන්නේ ඔයා හිතන්නේ මේ URL එක ඔයා කැමති විදිහට මෙහෙම චේන්ජ් කරගෙන යනවා. හරිද? ඔයා හිතනවා මෙතන URL එක දන්නවනම් හරිද? කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙතන account banking application එකක් කියනවා. application එකක්. එතකොට application එක යන්න මට පුළුවන් මෙතන URL එක මාරු කරලා මගේ account කෙනෙක් කෙනෙක්ගේ account එකකට නැත්තම් අපි හිතමු මොකක් හරි admin ට විතරක් access කරලා දීලා තියෙනවා. හරිද? එයාට විතරයි. එතකොට එයාට පුළුවන් මේකේ amount එහෙම වැඩි custom users ලගේ amount එක check කරන්න ඒවා withdraw කරන්න ඒක කරන්න පුළුවන් admin ට. user කෙනෙක් ඇවිල්ලා මෙතන URL එක admin ගේ ගාලා මෙයා යනවා admin ගේ page එක access කරන්න. එතකොට ඕත් කාඩ් එකේදී කරන්නේ එහෙම URL එක හරහා යන එක මෙයා නවත්තනවා. හරිද? කියන්නේ URL එකේ හරහා යන එක නවත්තලා මෙයා front end එකේ ඉඳලා කෙලින්ම මේ back end එක කනෙක්ට් කරගෙන ඒකම යන්න පුළුවන් විදිහට විතර මෙයා access එක දෙනවා. හරිද? අපිට මේ URL එක මාරු කරගෙන එතකොට වෙනස් කරන්න බෑ. මේක application එකේ ඇතුලේ තියෙන URL access කරන්න බෑ. හරිද? ඕක තමයි මුල් කාඩ් එක සහ ඉන්ටර්සෙප්ට් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි දැන් අයිඩියා එකක් ගත්තා සරලව. JWT ඒ ටිකක් කතා කරා. යමු ඉම්ප්ලිමන්ටේෂන් පාර්ට් එක. හරි.